සල්ලි තියෙනවා නම් කොල්ලොත් එනවා කෙල්ලොත් එනවා. දෙගොල්ලම එකයි. අර පිවිතුරු ප්‍රේම තියෙනව කොහෙද? නවකතා පොත්වල, කෙටි කතා පොත්වල. චිත්‍රපටිවලත් තියෙනවා. සැබෑ ලෝකේ නෑ පුතා. ඔබට සල්ලි නැත්තම් බල්ලෙක් ගෑල්ලම ඒවා කැතයි කියලා හිතන්න. මට නම් මෙතන ඉන්න කිසිම ගෑල්ලමෙක් කැත නෑ. විහිං කැත වෙලා එක වෙනම කතාවක්, ඇස්ගොනි කාලා පණ්ඩි කාලා එක වෙනම කතාවක්. ඔයා කැතයි කියන්නේ ඔයා දිහා බල්ලෙක්වත් බලන්නේ නෑ පුතේ. සල්ලි නැතිවෙන් කවදා හරි කෙල්ලෝ ඊට පස්සේ මලාට එන්නේ නෑ තීරුම් ගනින්න. ඔය දැන් උඹලා දැන් ඔය සීන් එකේ ඉන්නේ දෙමව්පියන්ගේ සල්ලි වල ඉන්න එපා. තේරුණාද? උඹ දැන් ෆෝන් එකක් කරන් රඟන්නේ එහෙමනේ. උඹට සල්ලි නැති වෙච්ච දවසක් උඹලටත් එහෙමයි. කෙල්ලගේ ආභරණය තමයි ලස්සන කියන එක. හැබැයි ලස්සන වෙලා උගත් බුද්ධිමත් වුණොත් වාව් ඒක මාරයි. ඔය පට්ට ලස්සනයි කියන්නේ මූණට වැටෙනව මොනවද? උණු වතුර මූණ පිච්චෙනවා. බලයිද කවුරු? හැබැයි හොඳට ඉගෙනගෙන සල්ලි හම්බ කරොත් ප්ලාස්ටික් සර්ජරියක් කරගත්තා. හැබැයි තියෙන්න ඕන මොනවද? සල්ලි. සල්ලි තියෙන්න නම් ඉගෙන ගන්න ඕන.